එහෙනම් අහගෙන ඉන්නකො මේ කතාව. අපි කතා කරමුද ඔළුව කකුලෙන් ගහලා ගලවලා ඒකට වලහැක් ගෙපස්ස පැත්තක් හයි කරගත්ත හාදෙක් ගැන? Oh my god! Wow! ඉස්සර කොයි කාලේද කියලා නම් දන්නේ හිටියලු මාර පොරවල් දෙන්නෙක්. යෝධයෝ වගේ. යෝධියෝ? ඔව් එකෙක්ගේ නම ගෝඨයිම්බර අනිකා ජයසේන දෙන්නම. මාර ශක්තිවන්තයිලු. හා යෝධයෝ වගේ කිව්වේ. ඒකිනෙ ශක්තියෙන් වැඩි ලොකුයි. එහෙමද? මේක ජනප්‍රවාදයක්ද? එහෙම දෙයක්ද? ජනප්‍රවාදයක්ද ඇත්තක්ද කවුද දන්නේ නැහැ. හැබැයි ඉතින් කතාවේ යන විදියට නම් මුන් දෙන්න නිකන් සෙල්ලම් පොරවල් නෙමෙයි. හැබැයි ඉතින් එක වල්ලේ කුකුල්ලු දෙන්නෙක්ට ඉන්න බෑ කියන කතාව ඇත්ත වුණා. ඒ කියන්නේ ගෝඨයිම්බරයි ජයසේනයි අතරේ සෙට්ටුණා මාර වලියක්, කචෙල්ලකක්. වල්ලියක්. අනේ. ඒ කියන්නේ රණ්ඩුවක්ද මොකක් හරි ප්‍රශ්නයක්ද? එයාලට කතා කරලා විසඳ ගන්න බැරි වුණාද? කතා කරලා පිස්සු දානේ මේ යෝධියෝනේ. හේතුව මොකක්ද දන්නේ? සමහර විට කවුරු හරි අනිත් කෙනාගේ කෑම එක හොරෙන් කෑවද දන්නේ නැහැ. හේතුව දන්නේ ඒත් වලිය ගියේ නියමෙට. නිකම් පොඩි එකක් නෙමෙයි මරා ගන්නමයි ගියේ. එක අනිකව ඉවර කරන්න තමයි හැදුවේ. මරා ගැනීමක්. අනේ දියනේ. ඒක නම් හරිම භයානකයි. මේ තියෙන්නේ කතාවේ සුපිරිම කෑල්ල. ගෝඨයිම්බරට මල පැනලා දුන්න කියහන්කෝ ජයසේනගේ ඔළුව කුඩු වෙන්න පයින් පාරක්. ආරක් ඔළුවටම අනේ එහෙම වෙන්න පුළුවන්ද? ඒක හරිම දරුණුයි නේද? මට නම් හිතා ගන්නත් බෑ වගේ. පුල්වන් දහන්නේ. මෙන්න මෙහෙමයි වුනේ. අර ගෝඨයිම්බරගේ පයින් පාරට ජයසේනගේ ඔළුව හරියට ෆුට්බෝල් එකක් වගේ ගැලවිලා විසිවෙලා ගියා කියන්කෝ. අනේ අවතැනක. මරු නේද? ෆුට්බෝල් ගහනවා වගේ. ඉතින් ඔළුව නැති ජයසේනගේ කඳ විතරක් බිම වැටිලා තියෙනවා. පවු නේද ටිකක්? හිතන්නකෝ ඉතින්. පව්. ඔව් ඇත්තටම ඒක නම් හරිම කනගාටුදායකයි. හිසක් නැතුව ජීවිතයක් නැතුව ඒක හරිම ශෝචනීය තත්වයක්. ශෝචනීයයි තමයි. ඒත් එක්කම හිතන්නකෝ කොච්චර බෝරින්ද කියලා ඔළුවක් නැතුව අඩුම ගානේ කන්නඩියෙන් බලන්නවත් බයනේ. ඉතින් මේ ඔළුව නැති කඳ දිහා බලන් ඉඳලා කවුද දෙවියෙක්ට දුක හිතිලා? දෙවියෙක්. ඕ දෙවියෝ එහෙම නේ තියෙන්නේ. නිකන් ඉන්න බෑනේ. මොකක් හරි ප්‍රශ්නයක් දැක්කොත් අත දාන්නමයි හදන්නේ. ඒක නම් හොඳයි. ඒ කියන්නේ සමහර විට දෙවියන්ට පුරුවන් වෙන්නේ නැති අර ජයසේනට උදව්වක් කරන්න වගේ ආයෙත් හිසක් නැත්තම් මොකක් හරි විසඳුමක් උදව්මක් දෙන්න තමයි හිතුවේ. දෙයියා කල්පනා කර ඉන්නකොට වටපිටි බැලුවලු මොකක් හරි ඔළුවක් හොයාගන්න පුළුවන්ද කියලා අලවන්නේ එහෙම. ඔළුවක්. ඔව්. බලනකොට කිට්ටුව තිබ්බ කැලෑ පුඳුරක් අස්සේ ඉන්නව දැක්කලු වලහෙක්. නිකම් පාඩුවේ ඉන්න එකෙක්. වලහෙක් කැලේක මොකටද ඒක කොහොමද මේකට සම්බන්ධ වෙන්නේ? නේද එමය. දෙයියට ආවා පට්ට අයිඩියා එකක්. ෆ්ලෑෂ් එකක් වගේ. දෙයියා හිතුවලු මෙන්න වැඩේ. අර වලහගේ ඔළුව කපලා අරන් අරුගේ කන්දට හයි කරමු කියලා. කොහමද ඒක? ඉතින් දෙයියා හිතුවා විතරයි වැඩේට බැස්සා. වලහගේ ඔළුවත් කපාගේ ඇවිත් ජයසේනගේ කන්දට සෙට් කරන්න හැදුවා. හැබැයි පොඩි කචල් එකක් වුණා. කචල් එක කවුලක්. මොකද්ද? දෙයියට පොඩ්ඩක් පැටලුණාලු. සමහර විට අඳුර වැටිලාද දන්නේ නැත්නම් හදිස්සියට කරන්න ගිහින් වැරදුනාද දන්නෙත් නෑ. දෙයියා අර වලස් ඔළුව හයි කරලේ අනිත් පැත්ත හරවලා. අනිත් පැත්ත ඒ කිව්වේ කොහොමද? මූණ තියෙන ඕන පැත්තට නෙමෙයිද? අන්න හරි. හරියටම කිව්වා. හිතාගන්නකෝ සීන් එක. වලහෙක්ගේ පස්ස පැත්ත ඉස්සරහට එන්න හයි කරා. පස්ස පැත්ත. ඔව් මූණක් නේ තියෙන්නේ වලහෙක්ගේ. අර පිටිපස්ස පොෂ් කොහමද ඒක? අලුත්ම ෆැෂන් එකක්. ඉතින් දැන් මේ අලුත් චරිතේ මේ වලස් පස්ස ඔළුව තමයි පස්සේ කාලෙක ප්‍රසිද්ධ වුණේ මහා සෝනා කියලා. මහා සෝනා. ඔව් නමත් පට්ට නේද? මහා සෝනා. සද්දෙට තියෙනව නම. මහා සෝනා. ඒ තමයි එතකොට අර අමුතු ජීවියාගේ නම. ඒත්
ඒ වගේ පෙනුවක් එක්ක යා මොනවද කරන්නේ මිනිසුන්ට කරදරයක් එහෙම කරනවද? කරදරයක් කිව්වට එයාගෙත් පොඩි ආතල් එකක් තියෙනවා. මූ මොකද කරන්නේ දන්නවද? මූ රැට මිනිස්සු හොයාගෙලිනවලු හොරෙන් ඇවිල්ලා මිනිස්සුන්ගේ වම්මුර හිස ඉවල්ලනවා. වම්මුර හිස මොකටද ඉවල්ලන්නේ? අනේ ඒක තමයි කතාව. ඌ නිකන් ඉව අල්ලලා යන්නේ නෑලු. ඌ වම්මුර හිස ඉව අල්ලලා ගියාම ඒ මිනිස්සයාට උණ හැදෙනවා කියලායි කියන්නේ. උන්න ඔව්. පට්ට ලෙඩක් නේද? නිකන් ඉන්න මිනිහෙක්ගේ උරහිස ඉඹලා උණ හැදෙනවා. හිතන්නකෝ ඒක මොන පිස්සු යකෙක්ද බං. සමහර විට මිනිස්සු උදේට නැගිටලා උරහිස රිදෙනකොට බලනවා ඇති මහා සෝනා ඇවිත් ගිහින්ද කියලා. හිතන්නකෝ මේක ඇනිමේෂන් ෆිල්ම් එකක් කරා නම් කොහොම තියෙද්දි කියලා. ගෝටයිම්බර ගහනවා ඔළුව ස්ලෝ මෝෂන් එකේ යනවා දෙයියවලලා හපස්සෙන් පන්නලා ඔළුව අරන් යනවා අනිත් පැත්ත හරවලා අලනවා මහසෝනා රැයට අවිත් උරහිසේ ඉනවා පට්ට ෆිල්ම් එකක් හදන්න තිබ්බනේ. Oh my god! Wow! එතකොට කතාවේ තව මොනවද තියෙන්නේ? මහා සෝනා ඔය උරහිස ඉම්බින එක ඇරුණම වෙන මොකුත් කරන්නේ නැද්ද? අර මුලින් කියපු ගෝටයිම්බරට මොකද උනේ? ආන්න දැන් ටිකක් කතාවට එනවා වගේ. ඇත්තටම කතාවේ ප්‍රධාන වශයෙන් තියෙන්නේ ඔච්චර තමයි. මහා සෝනාගේ මේන් ජොබ් එක තමයි ඔය වම්බුර හිසේ ඉම්බලා උණ හදන එක. එච්චරද? ඔව්. සමහර විට ඌට වෙන කරන්න දෙයක් නැතුව ඇති. හිතන්නකෝ පස්ස පැත්තක් ඔලුවට තියාගෙන කොහොමද ටීවී බලන්නේ? පොතක් කියවන්නේ? අමාරුයිනේ. ඒත්තර මුලින් කියපු ගෝටයිම්බර අර ජයසේනගේ ඔළුව ගලවලා දාපු කෙනා එයාට මුකුත් උනේ නැද්ද? දඬුවමක් වගේ දෙයක් ලැබුණේ නැද්ද? ඒ කැලනන් හරියට කතාවල ලියවිලා නැහැ වගේ. හැබැයි ඉතින් අපිට හිතන්න පුළුවන් නේද? කොහොමද? සමහර විට අර පයින් පාර ගහපු සැරටම ගෝටයිම්බරගෙත් කකුල උලුක්කුණාද කවුද දන්නේ? නැත්තම් කවුද දන්නේ? සමහර විට මහා සෝනා පලිගන්න හිතාගෙන හොරෙන්ම ගිහින් ගෝටයිම්බරගෙම වම් උරහිසත් ඉම්බල උණ හැදුවද දන්නෙත් නැහැ. පලි ගැනීමක් වගේ. ඔය ගෝටයිම්බර පයින් ගහලා අනිත් කෙනාගේ ඔළුව ගැලෙව්වත ඒ පාර ගහපු කකුලට පස්සේ මොනවා හරි වුණාද දන්නේ නේද? ලොකු බලයක් දාලා ගහන්න නැති නේද? වෙන්න පුළුවන්. ඔය පස්සේ පැත්තක් ඔලුවට තියෙද්දි කවවදද තමන්ගේ උරහිස් හරියට පේන්නේ. අමාරු වැඩක් වෙන්නේ නැති නේද මොනවා වුණත්. මරු කතාව නේද?